අපි බලමු මිනිසාගේ කොඳු ඇටපෙළේ ව්‍යුහයක් පිටිපස්සෙන් පෙනෙන විදිහට මේ විදිහට ඔළුව තියෙනවා. මෙන්න මේ විදිහට ස්පයිනල් කෝඩ් එක තියෙනවා. මේ ස්පයිනල් කෝඩ් එක කොටස් තුනකට බෙදෙනවා. සර්වයිකල්, තොරසික් සහ ලම්බා විදිහට. ඒ කියන්නේ මේ ඔළුවෙන් එසැනින්ම පහළින් කොටස තියෙන කොටස තමයි අපි හඳුන්වන්නේ මේ සර්වයිකල් ස්පයින් කියලා. එතකොට බෙල්ල අමාරුව අපි හඳුන්වන්නේ මේ හිසෙන් පහළ උරහිස ප්‍රදේශය කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ පවතින වේදනාව කියලා. ඇත්තටම මේ බෙල්ල වේදනාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් මම දැන් කියපු විදිහට මේ ප්‍රදේශයේ පමණක් පවතින වේදනාව කියලා. අනිත් ආකාරය තමයි අපි කියන්නේ මේ නෙක් පේන් එකත් එක්කම මෙතන තියෙන පේන් එකත් එක්කම එන රිෆර්ඩ් පේන් කියන தত্ত্বය. රිෆර්ඩ් පේන් කියන தত্ত্বය රිෆර්ඩ් පේන් කියන தত্ত্වයේදී වෙන්නේ මේ විදිහට ෂෝල්ඩර් එක දිශාවට නැත්තම් අත්වලට පවා යන වේදනාව. එතකොට මේක අපි කියනවා ලෝකලයිස් නෙක් පේන් එකක් කියලා. අනිත් එක අපිට හඳුන්වන්න පුළුවන් රිෆර්ඩ් නැත්තම් රේඩියේටින් නෙක් පේන් එකක් කියලා. අර මේ බෙදා වෙන් කිරීමේ මූලික මෙතන මේ සිද්ධාන්තය වෙන්නේ මෙම ස්ථානයේ පමණක් පැවතීම හෝ වෙනත් ස්ථානයකට ගමන් කිරීම. ඒ වෙනස් ස්ථානයකට ගමන් කිරීම රිෆර්ඩ් කියලා මෙඩිකලි අපි හඳුන්වනවා, රේඩියේටින් කියලා හඳුන්වනවා. ඒ වගේම මේ ආකාර දෙක මෙන්න මේ විදිහටත් හඳුන්වන්න පුළුවන්. ලෝකලයිස් නෙක් පේන් එකට අපි කියනවා සමහරක් වෙලාවට ඇක්සියල් නෙක් පේන් කියලත් සහ රිෆර්ඩ් නැතර මෙතන මෙන්න මේ දෙකේ රේඩියේටින් එක සලකලා රැඩිකියුලර් නෙක් පේන් කියලත් මෙයාව හඳුන්වනවා. රැඩිකියුලර් නෙක් පේන් කියලා. මේ විදිහට තමයි අපිට එක් ආකාරයකට නෙක් පේන් එක අපිට බෙදා දක්වන්න පුළුවන් වෙන්නේ. සහ තවත් ක්ලාසිෆිකේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ නෙක් පේන් එක ලෝකලයිස් හෝ රේඩියේටින් නැත්නම් ඇක්සියල් හෝ රැඩිකියුලර් නෙක් පේන් කියන එක පවතින කාලය සලකලා නෙක් පේන් එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එයා අපිට හඳුන්වන්න පුළුවන් ඇකියුට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අඩු කාලයක් තිස්සේ පැවති එකක්. සාමාන්‍ය දවස් කිහිපයක සිට සති කිහිපයක් දක්වා. අපි ඒක හඳුන්වනවා from few days to few weeks කියලා හඳුන්වනවා. few weeks කනිද්දී අපි අර තියෙන්න ඕනේ හරිම ලෙවල් එකක් තියෙනවනේ. එතන 6 weeks තමයි අපි සලකන්නේ ඔය acute කියන தත්ත්වය. ඊට පස්සේ ඒකේ opposite එක acute එකේ opposite එක අපි chronic කියලා හඳුන්වනවා. ඒක සාමාන්‍යයෙන් මාස 3කට වඩා වැඩි කාලයක් පවතිනවා නම් අපි ඒක හඳුන්වනවා chronic neck pain එකක් කියලා. සාමාන්‍යයෙන් මේ axial neck pain කියන එක මම කිව්වා මේ දෙල්ල ප්‍රදේශයේ පමණයි තියෙන්නේ කියලා. ඒකෙදි සාමාන්‍ය විදිහට බෙල්ලේ කොඳුනාරටිය හරහා හෝ දෙපැත්තේ මාංශ පේශි දෙපැත්තම හෝ තනි පැත්තක මාංශ පේශි රිදීම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ රැඩිකියුලර් නෙක් පේන් කියන එක නැත්නම් මේ අත්වලට විහිදෙන්නත් පුළුවන් නෙක් පේන් එකත් එක්ක අත්වලට විහිදෙන වේදනාවක් වෙන අවස්ථාවකදී අන්න ඒ වේදනාව නිකන් කරන්ට් එකක් යන ගතියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉදි කඩුවකින් අනින වගේ ගතියක් මේ අත්පුරාවට එන්න පුළුවන්. ඊට අමතරව දැවිල්ල වගේ එන ගතියක් එන්න පුළුවන්. අත පන නැති වෙන ගතියක් එන්න පුළුවන්. ඔන්න ඔය දේවල් කීපයම එන්න පුළුවන් මේ රැඩිකියුලර් නෙක් පේන් කියන තත්වයේදී. ඉතින් අපි බලමු මේ නෙක් පේන් එක එන්න පුළුවන් possible causes හේතු සාධක මොනවාද කියලා. සාමාන්‍යයෙන් වයසට යෑමේ ප්‍රතිඵලයක් විදිහට බෙල්ලේ අමාරුකම් එන්න පුළුවන්. ඇතර මෙහිදී ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් මේ vertebra අතර නැත්නම් කශේරුක අතර සිදුවන ගෙවී යෑම වගින්
සිදුවන ගෙවී යෑම වගේ මෙන්න මේවා තමයි ඒ කශේරුක අතර ප්‍රදේශ ඒවල තියෙනවා අතරම් පොඩි පොඩි ජොයින්ට්ස් ඒවල ගෙවී යාම නිසා අපි කියනවා මේ වෙයා ඇන්ඩ් ටෙයා තත්ත්වයක් කියලා ඔස්ටියෝආතරයිටිස් එන්න පුළුවන්. අපි සර්වයිකල් රීජන් එක ආශ්‍රිතව එන ඒ ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයට අපි කියනවා ස්පොන්ඩලෝලිසිස් කියලා. නැත්නම් සර්වයිකල් ස්පොන්ඩලෝලිසිස් කියලාත් අපි කියනවා. ඒ හේතුවෙන් ඒක සාමාන්‍ය වයසට යෑමත් එක්ක එන්න පුළුවන් තත්ත්වයක්. ඒක එක හේතුවක් කියලා අපිට සලකන්න පුළුවන් මේ නෙක් පේන් එක සඳහා. ඊට අමතරව මේ අපි දන්නවා මේ කොඳුවට පෙළ හරහා තමයි අපේ ස්පයිනල් කෝඩ් එක යන්නේ. එතකොට දැන් මේ මම මේ ඉහළින් අදින ව්‍යුහයක් තියෙන්නේ මේ තියෙන්නේ මේ ස්පයිනල් කෝඩ් එක සඳහා යන්න තියෙන මාර්ගය. ඒ මාර්ගයේ තියෙන මෙන්න මේගොල්ලෝ අතරින්. හරි. එතකොට මේ මාර්ගයේ මේ ස්පයිනල් කෝඩ් එක මෙන්න මෙයා යද්දී අන්නේ තියෙන මාර්ගය පටුවීමකට ලක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ පටුවීමකට ලක් වෙන්න මේ අස්තිවලම ඇතුළට නෙරියාම් නිසා අපි කියන බෝන් ස්පර්ස් වගේ තත්ත්වයන් කියලා. එතකොට ඒ පටුවීම නිසාත් මේ විදිහට නෙක් පේන් එක එන්න පුළුවන්. එයාව අපි මෙඩිකලි හඳුන්වනවා ස්පයිනල් ස්ටෙනෝසිස් කියලා. ඒකත් එක හේතුවක් මේ විදිහට නෙක් පේන් එක එන්න. ඊට අමතරව මං සයිඩ් එකෙන් මෙයාව පෙරෙන විදිය මම මේ ඇඳලා තියෙන පිටිපස්සෙන් පෙරෙන විදියනේ. සයිඩ් එකෙන් පෙරෙන විදිය හන්දොත් මෙන්න මේ විදිහට අපිට මේ vertebral discs තියෙනවා. කුෂන් එකක් විදිහට මේ කශේරුකා දෙකක් අතර ඩිස්ක් එකක් තියෙනවා මේ විදිහට. මේ ඩිස්ක් එක මෙන්න මේ විදිහට නෙරා යෑමකට ලක් වෙන්න පුළුවන්. නෙරා යෑමකට ලක් වෙන්න පුළුවන්. එක පිටිපස්සට නැත්තම් සයිඩ් එකට වගේ ඒ නෙරා යෑම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නෙරා යෑම සිද්ධ වෙන නිසා මෙන්න මේ දෙපැත්තෙන් තමයි අත් දෙකට ගමන් කරන නර්ව්ස් පටන් ගන්නෙ. ඒ නෙරා යෑම නිසා ඒ නෙරා යෑම මගින් මෙන්න මේ නර්ව් රූට්ස් හද කරන්න පුළුවන්. ඒ නර්ව් රූට්ස් හද කිරීම මගින් ගොඩක් වෙලාවට මෙන්න මේ රැඩිකියුලර් නෙක් පේන් කියන තත්ත්වය එන්න පුළුවන්. එයාට අපි කියනවා හර්නියේටඩ් ඩිස්ක් එකක් කියලා. මේ ඩිස්ක් එක මේ බලන්න මේ ඩිස්ක් එක හර්නියේට් වෙලා තියෙනවා. ඒකටම අපි කියනවා පින්ච් නර්ව් කියලා. බලන්න මේ නර්ව් එක තියෙනවා. එයාගේ මෙතන තමයි අපි රූට් කියලා හඳුන්වන්නේ. ඒ රූට් එක පින්ච් වෙලා තියෙනවා මෙයාගේ. ඔන්න ඕකත් එක සංසිද්ධියක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ අපි දන්නවා මෙයාගේ වටේ තියෙනවා මාංශ පේශි සහ කණ්ඩරා ලිගමන්ට්ස් තියෙනවා. ඒවට ලොකු වෙහෙසක්. ඒ කියන්නේ හිතන්න ඔයා දිගටම බෙල්ල උඩට පහළට ඕන නැත්නම් සයිඩ් ටු සයිඩ් කරන ජොබ් එකක් කරන කෙනෙක් කියලා. නැත්නම් එක දිගට කෙලින්ම ඉස්සරහට නිකන් ඩෙක්ස් ජොබ් එකක් කියලා අපි කියනවා කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේවට ලොකු ලෝඩ් එකක් වැටෙනවා. ඒ ලෝඩ් එකට හරියන විදිහට අදාළව එක්සර්සයිසස් කරන්නේ නැත්නම් එහෙම එතකොට මේ ලෝඩ් එක ටොලරේට් කරන්න බෑ. ඒක නිසා ස්ට්‍රේන් එකක් එන්න පුළුවන්. ෆිසිකල් ස්ට්‍රේන් එකක් එන්න පුළුවන්. ඉතින් ඕක තමයි අති බහුතරයක් වෙලාවට වෙන්නේ. මේ ලොකු ලොකු දේවල් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා මෙයාට මේ ලෝඩ් එක දරා ගන්න බැරුව මේ නෙක් එකට මේ ලෝඩ් එක දරා ගන්න බැරුව මෙන්න මේ ස්නායු පිටත් වීම අත් දෙකට පිටත් වීම එයාට ස්ට්‍රෙස් එකක් වැටෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඉතින් ඔය වගේ වෙලාවට මේ ඒ වගේ හේතුවක් නම් ඇත්තටම වෙන්නේ ඔය හොට් පැක් වගේ පාවිච්චි කිරීම ගොඩක් වැදගත් වෙනවා. සහ ගොඩක් අඳුනා නොගන්න හේතුව කට්ටිය ගොඩක් ඕවර්ලුක් කරන වැඩි හිතන්නේ නැති හේතුව තමයි මෙන්ටල් ස්ට්‍රෙස් කියන එක. මෙන්ටල් ස්ට්‍රෙස් එක මගින් කරන්නේ අපේ බොඩි එකේ තියෙන හැම මසල් එකක්ම ගොඩක් ටයිට් කරනවා. ඒ ටයිට් කිරීම මගින් එතකොට මම මෙතන පෙන්නනවා මේ විදිහට මසල්ස් තියෙන අතර මේ විදිහට නෙමෙයි තියෙන්නේ මම අර පොදුවේ නිරූපණයක් කරේ මසල්ස් තියෙනවා. ඒ මසල්ස් තද වෙනවා. අපි කියනවා ස්ටිෆ් වෙනවා ටයිට් වෙනවා කියලා. ඒ තදවීම මේගොල්ලන්ට දරා ගන්න බෑ මේ ස්ට්‍රක්චර්ස් වලට. ඒක නිසා ගොඩක් වෙලාවට මේකත් ගොඩක් මේ සුලභ තත්ත්වයක් මේ නෙක් පේන් එකට. ඒක හේතු වෙනොත් නෙක් පේන් එකක් එන්න පුළුවන්. ඊට අමතරව ඉන්ජරිස් වලින් හිතන්න මේ
අපි කියනම් V ෆ්ලෑෂ් ඉන්ජරි කියලා ඔය කාර් ඇක්සිඩන්ට් නැත්නම් වෙහිකල් ඇක්සිඩන්ට්ස් වලදී නෙක් එකේ වෙන සඩන් මූවමන්ට් එකක් එකක් තියෙනවා. ඒ සඩන් මූවමන්ට් එකේදී නෙක් එකට වෙන ඉන්ජරි එකක් තියෙනවා. අපි ඒවා හඳුන්වනවා V ෆ්ලෑෂ් ඉන්ජරි කියලා. ඒක ඔය ඔටෝමොබයිල් ඇක්සිඩන්ට්ස් වලදී ගොඩක් කොමන් එකක්. ඒ මගිනුත් මෙන්න මේකේ තියෙන ස්ට්‍රක්චර්ස් වලට ලිගමන්ට්ස් නැත්නම් මසල් ඒ වගේ දේවල් වලට හානි කරන්න පුළුවන්. පොඩි හානිය. ඒකනොත් නෙක් පේන් එකක් එන්න පුළුවන් තත්ත්වයක් ඇක්සිඩන්ට්ස් වලදී. ඊට අමතරව ගොඩාක් කලාතුරකින් වෙන අවස්ථා මම මේ කියන්නේ ඔය පොඩි ටියුමර් වල ඩිවෙලොප්ස් ඊට පස්සේ සිස්ට් වගේ ඇති වෙන තත්ත්ව සහ බෝන් ස්පර්ස් මං කිව්වේ මේ විදිහට මෙන්න මේ එන්න පුළුවන් තත්ත්ව. අන්න ඒ වගේ දේවල් growths කියලා හඳුන්වනවා. ඒ වගේනොත් මේ ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් මේ ගමන් කරන නර්ව්ස් වලට. ඒක නිසා ඒ ඊටාම කලාතුරකින් ඇති වෙන අවස්ථා ඒවා ඉතින් අපිට මග ඇරවා ගන්න ඕනේ මෙඩිකල් රිපෝට් චෙක්ස් වලදී. මේවා තමයි නෙක් පේන් එකක් එන්න පුළුවන් සුලභතම හේතු සාධක විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි අද වීඩියෝ එකේදී කතා කරේ නෙක් පේන් එකක් කොහොමද රිප්‍රසන්ට් වෙන්න පුළුවන් ඒකේ සයින්ස් ඇන්ඩ් සිම්ප්ටම්ස් මොනවද කියන එක සහ ඒවට හේතු. ඉතින් ඔබටත් මේ සයින්ස් ඇන්ඩ් සිම්ප්ටම්ස් තියෙනවා නම් සහ ඒවා ඔබගේ දිනදා දිනචර්යාවට බාධාවක් වෙනවා නම් එවිට වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම තාම වැදගත් වෙනවා.